Hi guys, ඔයාලටත් එකතුලා ඉන්නේ unbox effect එකත් එක්ක. අද අපි unboxing කරන්නේ Panasonic Value Series 3 jar mixer grinder එක. මේ grinder එකේ brand එක ඇවිල්ලා Panasonic. මම මේක buy කරේ Singer එකෙන්. මේක price එක උනේ රුපියල් 25000ක් වගේ price එකක්. මෙන්න මේ වගේ packaging එකක් තමයි මේ product එකේ එන්නේ. ඒ වගේම අපි box එක දිහා බැලුවොත් box එකේ සඳහන් වෙලා තියෙනවා made in India කියලා. ඒ වගේම Japan quality කියලා තියෙනවා. ඒ වගේම මේකේ model number එක තියෙනවා. මම ගත්තේ black color එකකින් තමයි grinder එක. අපිට මේ product එකත් එක්ක mainly jar වර්ග තුනක් ඇවිල්ලා තියෙනවා. එකක් blender jar එක, අනිත් එක mill jar එක, අනිත් එක තමයි chutney jar එක. මේ තුනේ වෙන වෙනස් වැඩ තමයි තියෙන්නේ. අපි මේ තුන ඉස්සරහට පැහැදිලි කරන්න. හරි එහෙනම් අපි වැඩි කතාවක් නැතුව unbox කරලා බලමු item එක. හරි එහෙනම් අපි product එක හිමීට unboxing කරමු. මම මේ කට් කරගත්තා සිබ් සෙලෝ ටේප් එක. අපි දැන් ඕපන් කරමු. අපි අපේ පැකින් එක බොක්ස් එක අන්බොක්ස් කරාට පස්සේ මේක එක පැත්තක දීලා තියෙනවා මේකේ items ටික පැක් වෙලා ආපු විදිහ. පොඩි ගයිඩ් එකක් තියෙනවා. යටම තියෙනවා අපේ bottom pad එක. අර foam වෙච්ච යට bottom pad එකක් ඇතුලේ අපේ තියෙන ලොකු jar එක, blender jar එක. ඊට පස්සේ lips වගේක් තියෙනවා. ඊපස්සේ අපේ බොඩි එක තියෙනවා මේන් මැෂින් එක. ඒකත් එක්ක සෙට් වෙලා මිල් ජා එක තියෙනවා. ඊට පස්සේ තව රෙජි ෆෝම් එකක් උඩින් අපේ චට්නි ජා එකයි ඒකට දාලා ලිඩ් එකයි තියෙන්නේ. අපි අයිටම් එක අන්බොක්ස් කරලා බලමු. මුලින්ම තියෙනවා අර වගේ අරකේ දාලා තිබ්බ වගේම රෙජි ෆෝම් එකේ රෙජි ෆෝම් එක අයින් කරමු. රෙජි ෆෝම් එකේම තියෙනවා අපේ චට්නි ජා එකේ ලිඩ් එක. මේ තියෙන්නේ මෙන්න මේක තමයි පොලිතින් කවර් එක. කවර් එකකින් තියෙනවා පිපොලිතින් කවර් එක අයින් කරලා බලමු කොහොමද අපේ අයිටම් එක කියලා. ඒක ට්‍රාන්ස්පරන්ට් ලිඩ් එක. ලස්සනට තියෙනවා ඒක. හොඳට තියෙනවා. හොඳ යට මට පේනවා රබර් ග්‍රිප් එකක් තියෙනවා හොඳට හයි වෙන්න. මේක තමයි අපේ බොක්ස් එකේ තියෙන පළවෙනි අයිටම් එක. චට්නි ජා එකේ ලිඩ් එක. ට්‍රාන්ස්පරන්ට් ලිඩ් එකක් තියෙන. ඇත්තටම ලස්සනයි ඒක. මෙන්න මේක තමයි අපේ අයිටම් එක. අපි යන් අපේ එහෙනම් ඊළඟ next item එකට. ඊළඟ next item එක තමයි අපි ගමු අපේ පොඩිම jar එක. ඒ කියන්නේ අපේ කලින් අපි transparent lid එකේ jar එක. හොඳ premium look එකක් තියෙන හොඳ ලස්සන jar එකක් මේක. chutney jar එක. මේකේ double lock system එක තියෙනවා. හොඳ premium look එකක් තියෙන item එකක්. මෙන්න මේක තමයි item එක තියෙන්නේ. මේකේ ඇවිල්ලා dry grinding and wet grinding දෙකම පුළුවන්. ඒ කියන්නේ පියලි සහ තෙත් ද්‍රව්‍ය ග්‍රයින්ඩින් කරගන්න පුළුවන්. ඩ්‍රයි ග්‍රයින්ඩින් වලට ගත්ත සුගර්, රෝස්ටඩ් කොෆි බීන්ස්, නට්ස් වගේ දේවල් වලට පුළුවන්. ඒ වගේම වෙට් ග්‍රයින්ඩින් වලට ගත්තොත් කොකනට් මසාලා පේස්ට්, අනියන්, ඒ වගේ ජින්ජර් ගාර්ලික් පේස්ට්, කොකනට් චට්නි වගේ දේවල් හදා ග්‍රයින්ඩින් කරගන්න පුළුවන් මේ අයිටම් එක. හරි. අපි ඊළඟට දැන් තමයි යූසර් මැනුවල් එක තියෙන්නේ අපේ. යූසර් මැනුවල් එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඔයාගේ Java කොහොමද සෙට් කරන්නේ, වගේම ක්ලීනින් ප්‍රොසෙස් එක වගේ හරියටම තියෙනවා. ඔයාලට මේකත් බලලා කියවලා කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් අපේ ඊළඟ අයිටම්ස් ටික ගමු. ඊළඟට තියෙනවා අපේ ඉතුරු jar දෙකේ lids ටික. මේක ඇවිල්ලා අර කලින් වගේ ට්‍රාන්ස්පරන්ට් ලුක් එකක් තියෙන්නේ මේ ඒව නෙමෙයි. මේක ඇවිල්ලා ප්ලාස්ටික් ලිඩ්ස් දෙකක් තමයි ඇවිල්ලා අපිට දීලා තින්නේ. අපි දැන් ගමු අපේ අනිත් ජා දෙක. මේක ඇවිල්ලා මිල් ජා එක. අනිත් එක තමයි අපේ ලොකුම ජා එක බ්ලෙන්ඩර් ජා එක. ඇත්තටම හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේ ජාස් තුනේම. අපි බලමු මේ ජාස් තුන. අපේ බ්ලෙන්ඩර් ජා එක තමයි ලොකුම එක. එතකොට ඊළඟට ටිකක් පොඩි එක මිල් ජා එක. පොඩිම එක තමයි චට්නි ජා එක. මේ වෙනස්කම් ගත්තොත් ඔය බ්ලෙන්ඩර් ජා එකේ තමයි සාමාන්‍ය ෆෘට් ජූසස්, ස්මූති, මිල්ක් ෂේක්, සුප්ස් වගේ දේවල් වලට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් මෙන්න මේ බ්ලෙන්ඩර් ජා එකේ. එතකොට අපි ඊළඟ ජා එක තමයි මිල් ජා එක. ඇත්තටම කිව්වොත් ඔය මේ මිල් ජා එකයි චට්නි ජා එකයි ඇත්තටම ග්‍රයින්ඩින් වෙන්නේ. එතකොට බ්ලෙන්ඩර් ජා එක තමයි බ්ලෙන්ඩින්. එතකොට මිල් ජා එකයි චට්නි ජා එකයි ඇත්තටම වෙන්නේ එකම දේ. වෙනස තියෙන ක්වොන්ටිටි එකේ ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. කියන්නේ මිල් ජා එක ඇවිල්ලා සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් වගේ
ඉන්පුට් එක. එතකොට අපේ චට්නි ජායක ඉන්පුට් එක වෙන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක්. ඒක තමයි වෙනස. හරි. අපි එහෙනම් අපේ ලාස්ට් අයිටම් එක විදියට අපි එළියට ගමු. අපේ එකේ තියෙන බොඩි එක. ඒ කියන්නේ අපේ ජාස් සෙට් කරන බොඩි එක නැත්නම් මැෂින් එක. මේක තමයි මැෂින් එක. මේක ස්පීඩ් එක ඔක්කොම මෙන්න මෙතනින්. හොඳ ලුක් එකක් තියෙනවා. හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඒ වගේම ඩියුරබිලිටි එකක් හොඳයි. ඒ වගේම අපිට පේනවා ඉතින් මේක යට අර මේ හොඳ ග්‍රිප්ස් වගේ ටිකක් තියෙනවා. ගානට අපේ ටයිල් එකට වගේ සෙට් වෙනවා. ඔන්න ඕක තමයි අද දවසේ අපේ Panasonic grinder එකේ අන්බොක්සින් වීඩියෝ එක. මෙන්න මේ අයිටම්ස් ටික තමයි අපිට ෆයිනලි හම්බ වුණේ. හොඳ ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම මාත් යූස් කරලා නැහැ. යූස් කරලා බලන්න ඕනේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එහෙනම් අද අපි සමගමු. ඔයාලට සුබ දවසක්.